Hello guys, ඉතින් ඔන්න සුබ දවසක්. ඉතින් අද මේ වීඩියෝ එක ටිකක් විශේෂ වීඩියෝ එකක්. විශේෂ වීඩියෝ එකක් කියන්නේ මෙන්න මේකයි. දැන් මට සති 3කට ආසන්න කාලෙකදී YouTube එකෙන් මාත් එක්ක ඉස්සර ඉඳන් YouTube එකේ හිටපු කොල්ලෙක් ෆෝන් එකක් ගන්න ගිහිල්ලා වුණ වැඩක්. හරිද? ඉතින් ගොඩක්ම කලකිරීමෙන් වගේම කනගාටුවෙන් ගේන වීඩියෝ එකක්. ඇයි අද කාලේ තියෙන මේ වගේ iPhone shop කොල්ලෝ රවට්ටලා ඇයි මේ වගේ වැඩ කරන්නේ? iPhone එකක් ගන්නවා කියන්නේ අවුරුදු 20ක් වගේ වෙන කොල්ලෙක්ට සාමාන්‍යයෙන් ඩ්‍රීම් එකක් වෙලා තියෙනවා අද වෙද්දි. හරිද? මොකද මෙතනදී මම මේ කතාව විශේෂ වෙනම එක හේතුවක් ඒ තමයි මේ ෆෝන් එක iPhone 7 Plus එකක් ගන්න ගියේ කොල්ලෙක්ට වෙන වැඩක්. ඉතින් මොකද්ද මේ සිද්ධිය කියලා අපි ඉස්සරහට කතා කරගෙන යමු. හරිද? ඉතින් ඔන්න මේදී channel එකේ subscribersලා 4300 ගණනකට හිට වෙලා තියෙනවා. 4300 target එක පැනලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා නැත්නම් අපේ subscribersලා 5000 target එකට යන්න සපෝට් එකක් දෙන්න. ඉතින් මාත් එක්ක මුලදන් හිටපු කට්ටිය මේක subscribersලා 4300කට මාව ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒකට ගොඩක්ම ස්තුතියි. එහෙනම් ඉතින් අපි බලමු මොකද්ද මේ සිද්ධිය. මොකද්ද මේ වංචාව. මම thumbnail එකේ දැම්ම මේක වංචාවක් කියලා නැත්නම් මොකද? ඔව්. කනගාටුවෙන් කියන්නේ මොනවද? ඉතින් මේ වගේ වැඩ කරන shop අද එද්දි ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම කොහොමද බේරෙන්නේ කියලා මම මේ වීඩියෝ එක ඇතුළතදී කතා කරනවා. දැන් ඉතින් අපි වැඩි කතාවක් නැතුව ඉක්මනට යමු වීඩියෝ එකේ මොකද්ද මේ සීන් එක කියලා බලන්න. ඉතින් දැන් අර මම සතියකට විතර කලින් සිද්ධියක් වුණා කියලා මේකයි වුණේ. දැන් මගේ WhatsApp එකේ මැසේජ් එකක් දැම්ම කොල්ලෙක් එයා iPhone 7 Plus එකක් ගන්න ගිහිල්ලා තියෙනවා. හරි iPhone 7 Plus එකක්. අන්න ඒකයි මෙතන තියෙන විශේෂත්වය. iPhone 13 15 නෙවෙයි 14 නෙවෙයි iPhone 7 Plus එක. ඉතින් මේ 7 Plus එකක් ගන්න ගිහිල්ලා මේ කොල්ලා ඉතින් සාමාන්‍යයෙන් ඉතින් මේ ලොකෝටම iPhone එකක් ගන්න ගැන ලොකු අයිඩියාවක් නැහැ නේද? තෝරලා බේරලා ගන්න. එහෙම ලොකු අදහසක් නැහැ. ඉතින් ගිහිල්ලා ඉතින් ඔන්න ෆෝන් එක අරන් ආවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ බැටරි එක තිබ්බ කොහමද ෆෝන් එකේ ඉතින් මේ 92ක් දුවේ 92ක් වගේ තිබ්බා. ඉතින් දැන් මටත් මැසේජ් එකක් ආවා ඒ ෆෝන් එක සෙට් වුණා. ඉතින් බැටරි එකත් 92ක් තිබ්බා. ආයෙ මං කිව්වා ඉතින් එහෙනම් නියමයි මේ කන්ඩිෂන් එකම කොහොමද මං කිව්වා ඉතින් බැටරි රීප්ලේස් කරපු එකක් වෙන්නේ නැති. ඉතින් හොඳ බැටරි එකක් රීප්ලේස් කරලා තියෙනවා නම් ඉතින් අවුලක් නැහැ කියලා. ඉතින් කොහමද මේ ඉතින් කොල්ලට මේ රීප්ලේස් වොරන්ටි එක දාලා දීලා තිබ්බේ සති දෙකක රීප්ලේස් වොරන්ටි එකක්. ඉතින් මේ කොල්ලා ඉතින් ආපු ටික දවසේ මට මැසේජ් එකක් දැම්මා සතියක දෙකකට පස්සේ අයියේ මේ ෆෝන් එක මේ සතියකට විතර පස්සේ දැම්මා මේ අයියේ මේක බැටරිය බහින්න ගත්තා දැන් බැටරිය දෙකක් විතර බැස්සා කියලා 92 ඉඳන් 90ට වගේ බැස්සා වගේ මට මතක. ඊට පස්සේ ඉතින් කොහොම හරි දැන් ආපු ටික දවසේ දැම්මා මං ගුවා ඒ වෙලාවෙත් මං ගුවා අවුලක් නැහැ පොඩ්ඩක් බලමු කියලා තව දවස් දෙක තුනක් බලලා පොඩ්ඩක් ෆෝන් එක හાર્ඩ් යූස් කරන්න කියලා කිව්වා ගේම් එහෙම ගහලා පොඩ්ඩක් බලන්න කියලා කිව්වා. ඊට පස්සේ ආපු ෆෝන් එකේ උන් දවස් දෙක විතර පස්සේ යන ආපු මැසේජ් එකක් දැම්මා මේ අයියේ බැටරිය තාපු 3ක් අඩු වුණා කියලා. ඉතින් අන්න ඉතින් ඔන්න මට තේරුණා ඔන්න බඩුපත් වෙලා තියෙන්නේ මේ බූස්ට් කරපු ෆෝන් එකක් තමයි මේ කොල්ලට දීලා තියෙන්නේ කියලා. ඉතින් ඔන්න හරි සයිස් දෙකක් විතර ගියාම පස්සේ ඔන්න බැටරිය 92 තිබ්බ එක ඔන්න බැස්සා 80ට. හරි 80 දැන් ඉතින් ඔන්න 70 ගාන 78 වගේ ඔන්න බැහැගෙන යනවා. ඊට පස්සේ ඉතින් මං ගෝ ෂොප් එකට කතා කරලා කියන්නේ දැන් මෙතන වැඩේ තියෙන දැන් සති දෙකක රීප්ලේස් වොරන්ටි එකක් තව දවස් 3ක් විතරලා තිබ්බේ. ඊට පස්සේ ඉතින් ෂොප් එකට පොඩ්ඩක් මං ගිහුවා කන්ටැක්ට් කරගෙන බලන්න කියලා. ඊට පස්සේ එයා කියලා තිබ්බා මේ මල්ලි කරන්න දෙයක් නැහැ. මේකට අපි බැටරි වලට වෙනම වොරන්ටි එකක් දෙන්නේ නැහැ කියලා. ඉතින් අන්න බලන්න කරපු වැඩේ. ඉතින් ඔන්න ඔය වැඩේ ඒ ෂොප් එකේ විතරක් නෙමෙයි. අද ගොඩක් ෂොප් වල ඉතින් අපේ යාළුවන්ට පාව වැඩේ වෙලා තියෙනවා. මට හොඳටම මතකයි මගේ A level කරන කාලේ මගේ යාළුවෙක් 12 Pro එකක් ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට බැටරි බූස්ට් කරපෑක් සෙට් වුණා. එයාත් ඒ ඉස්සේ ආපු ඒ වොරන්ටි තියෙන කාලෙම ගිහිල්ලා කිව්වා මේක මාරු කරලා දෙන්න කියලා. ඒ කිව්වේ බැටරි එකකට වෙනම වොරන්ටි එකක් දෙන්නේ නැහැ. ඉතින් බැටරි බූස්ට් කරලා ඉතින් ඔන්න ඔය වගේ රවට්ටලා දෙනවා. ඉතින් බලන්න ඉතින් අන්න ඒ වගේ තව ඉස්සරහට මම තව ගොඩක් ජාති කතා කරන්න තියෙනවා. ඉතින් මේ වගේ හොර වැඩ හරිද? මේ වගේ ගොඩක් වැඩ කරන ෂොප් අද කාලේ තියෙනවා. ඉතින් මේ වැඩේ කරේ ෂොප් එකක් සාමාන්‍යයෙන් Instagram එකේ TikTok එකේ විශේෂයෙන් TikTok එකේම ගොඩක් ප්‍රසිද්ධ ෂොප් එකක්. ඉතින් මට මේකෙදි ෂොප් එක මෙන්ෂන් කරන්න බෑ. ඉතින් මොකද මට ප්‍රශ්නයක් එන්න පුළුවන් හින්දා. ඉතින් අන්න ඒකයි වැඩේ. හරිද? ඉතින් දැන් ඔය සිද්ධියත් එක්ක මේ වීඩියෝ එක මම කන්ටිනියු කරගෙන යන්නම්. ඉතින් පේනවා ඉතින් අර වගේ රවට්ටපු වැඩ වෙනවා. ඉතින් මේකයි දැන් ඕගොල්ලෝ ඔය විදිහට රැවටෙන්න පුළුවන්. හරිද? රැවටෙන්න පුළුවන්. බලන්න ඉතින් TikTok එකේ Instagram එකේ Facebook එකේ අපි දකිනවා මාර විදියට තමයි අවුරුද්ද හිට වෙන්න දෙසැම්බර් හිට වෙන්න ඔෆර් දෙනවා. ඒ ඔෆර් දෙන එක වෙනම කතන්දරයක්. ඕනවටත් වඩා මිල අඩු කරලා හරි. මම කියන්නේ මිල අඩු කරන එක හොඳයි. හරිද? මිල අඩු කරන එක මම කියන්නේ මිල අඩු කරන එක නරකයි කියලා නෙවෙයි. අර මිල අඩු කරලා මිනිස්සු රවට්ටගෙන ෂොප් එකට ගෙන්නගෙන බාල ෆෝන් එකක් දෙන එක ඉතින් කිසිම ජරා වැඩක් කියලා කියන්න වෙනවා. හරිද? මිල අඩු කරන එක හොඳයි. මිල අඩු කරලා මිනිස්සු රවට්ටගෙන ෂොප් එකට ගෙන්නගෙන මොකක් හරි ජරාවක් කිසිම වැඩ කරන්නේ නැති ක්වොලිටි එකක් නැති එක්කෝ බැටරි බූස්ට් කරලා වගේ කරපු ෆෝන් එකක් දෙනවා. හරිද? ඉතින් අන්න ඒක නම් ඉතින් හොඳම නැති වැඩක්. හරිද? එක්කෝ දැන් අපි මම ඒකයි කියන්නේ දැන් ඉස්සරහ තව කියන්නම් උපදෙස් ටිකක් දෙන්නම් iPhone එකක් ගත්තේ කොහොමද හොයලා බලලා ගන්න ඕන කියලා. ඉතින් ඔන්න ඔය වගේ වැඩවලට අපිත් අහු වෙනවා. හරිද? ඉතින් අපි ඔන්න TikTok එකේම පොඩ්ඩක් හොයනවා.
මේ අපිට යූස් iPhone එකක් ගන්න තියෙන්නේ කොහෙද කියලා. ඒකට ඔන්න අපි දකිනවා මෙන්න මේ තොග පිටින් ගෙනාවලු ලංකාවට. මෙන්න අපි මේ පාර ලොකුම ස්ටොක් එකක් ගෙනාවලු. ඔන්න ඉතින් අපි ඒකින්ද ලොකු මිල රුපියල් 20000ක් විතර අඩු කරලා දෙනවලු. මෙන්න වගේ දැන් අපි මේ ෆෝන් එක ගත්තාම charger දෙනවලු, adapter දෙනවලු, cable දෙනවලු, lens දෙනවලු, ඊපස්සේ screen protector දෙනවලු. ඉතින් ඔන්න වගේ වෙන ගොඩක් යාද කියලා මිනිස්සු රවට්ට ගන්නවා මේක. හරිද? ඉතින් රවට්ටකල ඒගොල්ලෝ මේ shop එකක් promote කරගන්නවා. ඉතින් ඔන්න වගේ වැඩ කරනගෙන ඉතින් එයාලා අර ගෙන්නපු ස්ටොක් එක විකුණලා දානවා. හරිද? warranty දෙන්නේ සතියක් දෙකක් දීලා මිනිස්සු රවට්ටලා ඉතින් විකුණලා දානවා. පස්සේ after service මොනවද නැහැ. ඉතින් ඒගොල්ලෝ වගේ කියන්නේ නැහැ. කිව්වහම ඉතින් අර වගේ කතා තමයි අර කලින් සිද්ධියේදී වගේ කියයි. බැටරි එකට මෙහෙම දෙන්නේ නැහැ. අපි කැමරා එකට මෙහෙම දෙන්නේ නැහැ. software update කියලා අපි වෙනම වගේ කියන්නේ නැහැ. ඉතින් ඔන්න වගේ කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් අන්න වගේ ගොඩක් අපි සල්ලි නාස්ති කරනවා. ඉතින් සාමාන්‍යයෙන් iPhone එකක් ගන්නවා කියන්නේ සාමාන්‍යයෙන් අපි සල්ලි ගියාට එකතු කරලා ගොඩක් මම කියන්නේ සමහරව ගොඩක් අය හරිද? සමහරව නම් ඉතින් එකපාර සල්ලි දීලා මේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අද ඉතින් ගොඩක් කොල්ලොන්ට ඉතින් අද තියෙන ආර්ථිකෙත් එක්ක කීය හරි එකතු කරගෙන මේ iPhone එකක් කියන්නේ ලක්ෂයක් දෙකක් අපි වියදම් කරන්නේ. අපි සාමාන්‍ය ටික කාලයක් එකතු කරගන්න සල්ලි. කොහොම නැත්නම් ලෝන් එකක් ගහලා ගන්න කොල්ල මන් දැකලා තියෙනවා. හරිද? ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මේ iPhone එකක් ගන්න එක. ඉතින් අර එහෙම ගන්න ගිහිල්ලත් අර වගේ වැඩ වෙනවා කියලා හොඳට ඔළුවේ තියා ගන්න ඕනේ. ඉතින් හරිද? මේ විදිහට රැවටෙන්න එපා. හරිද? TikTok එකේ, Facebook එකේ, Instagram එකේ දකින්න එක නෙවෙයි අපි iPhone එකක් ගන්න ගියාම තියෙන්නේ. උදාහරණයක් දැන් මම කියන්නම්. තන්ව සාමාන්‍යයෙන් iPhone X එකක් නැත්නම් XS එකක් iPhone 10 කියලා කියන්නේ යන්න එකක් ගන්න ගියා. ගියාම ඉතින් ඔන්න දෙනවා බැටරිය සාමාන්‍යයෙන් 90ක් වගේ 90 නැත්නම් බැටරිය 100ක් කියලා කියන හිතමුකෝ. දැන් ওই සිද්ධිය බැටරිය 100ක් තියෙන iPhone XS එකක් තියෙනවා. ඉතින් ඕකක් ගන්න ඉතින් ඔයා දැනගන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. දැන් iPhone XS එක රිලීස් කරලා අවුරුදු 8ක් විතර වෙනවා මේ අවුරුද්ද වෙද්දි. ඒකට iPhone XS එක තේරුම් ගන්න බැටරිය 100ක් තියෙන්න පුළුවන්ද කියලා. හරිද? එහෙම තියෙන්න බෑනේ. බැටරිය 100 හෝ 90ට වැඩි වුණත් තියෙන්න බෑ. එතකොට ඒකේ තියෙන්න එතකොට මේ බැටරි percentage බැටරි health percentage එක තියෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි බැටරිය රීප්ලේස් කරලා තියෙන්න පුළුවන්. අනිත් දේ තමයි බැටරි එක බූස්ට් කරලා තියෙන්න පුළුවන්. සාමාන්‍ය බැටරිය 70 වගේ තියෙන එක 90ට බූස්ට් කරලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ක්‍රම දෙකකට තමයි බැටරි health එක තියෙන්නේ. හරිද? ඒකට සාමාන්‍ය මෙතනදී බැටරිය රීප්ලේස් කරන එකේ තව දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි බැටරි රීප්ලේස් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඔරිජිනල් බැටරි අපි ගොඩක් ෂොප් වල ඔරිජිනල් බැටරි රීප්ලේස් කරන්නේ. ඔරිජිනල් Apple ලගේ බැටරි මම දන්න තරමින් එහෙම ගේන්න බෑ. Apple ලා කියන්නේ එහෙම අර වෙනම මේ බැටරි කෑලි එහෙම විකුණන්නේ නැහැ. ඒගොල්ලෝ මාකට් එකට. ඒකට දැන් බැටරි රීප්ලේස් කරන කට්ටිය කරන්නේ ජෙනුයින් බැටරි. ඒකට මෙතන ජෙනුයින් බැටරි දැම්ම කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඒවා ජෙනුයින් ස්ටෑන්ඩඩ් එකකට තියෙන ජාත්‍යන්තරව පිළිගත්ත ජෙනුයින් බැටරි දානවා නම් ඒක කොයි වෙලාවකවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මෙතනදී අර බාල ඔය චයිනීස් වගේ මොනවා හරි බාලම ක්වොලිටියක් අඩු මිල අඩු බැටරි දානවා නම් අන්න එතනදී ප්‍රශ්නයක්. එහෙම ෆෝන් එකක් ඔයාලට සෙට් කරනවා නම් අන්න එතනදී ප්‍රශ්නයක්. හරිද? ඉතින් අනිත් දේ තමයි කන්ඩිෂන්. හරිද? සාමාන්‍යයෙන් අවුරුදු 8ක් විතර පරණ අපි X එකම ගමු. ෆෝන් එක කන්ඩිෂන් තියෙන්න පුළුවන්ද 100% කන්ඩිෂන් තියෙන්න පුළුවන්. ඔයාම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට ෆෝන් එක පාවිච්චි කරලම නෑ වගේ. එහෙම ෆෝන් එකක් සෙට් වෙන්න පුළුවන් 100.0.01 වගේ chance එකක් තියෙන. හරිද? එහෙම ෆෝන් මන් දන්නේ ලංකාවට එනවද කියලා. හරිද? එහෙම ෆෝන් තියෙනවා. අපිට AliExpress එකේ ඊට පස්සේ Amazon වගේ සයිට් වල බලා ගන්න පුළුවන් අර අන්බොක්ස් කරපුවත් නැති ෆෝන් තියෙනවා. ඉතින් අන්න ඒ වගේම ගොඩක් මිලයි. සමහරට රිලීස් වුණ ප්‍රයිස් එකකටත් වැඩිය අද කාලේ වෙද්දී අර ෆෝන් මිලයි. හරිද? ඉතින් අන්න ඒ වගේ එකක් එහෙම ඒවා නැහැ මං තරමට ලංකාවේ මාකට් එකේදී. ඒකට ඉතින් ඔය කන්ඩිෂන් 100%ක් තියෙන විදියක් නෑ නේද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එහෙම තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම house sim එක මාරු කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ house sim එකේ ඇතුළේ circuit එක තියෙද්දි වටේ frame එක back එක glass එක lens මාරු කරලා තමයි තියෙන්නේ. ඒකට අන්න එහෙම තමයි condition හදන්නේ ගොඩක් අවස්ථාවල. අතින් අනිත් දේ තමයි iPhone එකක් ගද්දි අපි වැදගත්ම දේ phone එක ගැන හොයන වගේම අපි phone එක ගැන හොඳ research එකක් කරන්න ඕනේ iPhone එකක් ගන්න කලින්. අනිත් දේ තමයි iPhone එක ගන්න shop එක. ඉතින් මෙතනදී ලොකුම දේ යන්නේ මෙතන මේ iPhone එක ගන්න shop එක. හරිද? ඉතින් අද කාලේ දැන් කලින් වගේ බොරු කියලා රවට්ටලා ගෙන්න ගන්න shop අතරේ හොඳ shop උත් තියෙනවා. හරිද? ඉතින් දැන් මේ shop එක කියන්නේ මෙහෙම. දැන් අපි සාමාන්‍ය shop එකකට ගිහලා phone එකක් ගද්දි ඔයා ඊට කලින් පොඩ්ඩක් හොයලා බලන්න social media වල ඒ shop එක ගැන. අපි ගන්න phone එක ගන්න ඉන්න shop එක ගැන හොඳට හොයලා බලන්න. ඒ කියන්නේ දැන් අනිත් කට්ටිය ඊට කලින් phone ගත්ත අය මොනවද මේ shop එක ගැන කියන්නේ? මේ shop එකේ phone හොඳයි. එයාලා ගත්ත phone වලට මොනවා හරි ලෙඩ ඇවිල්ලා තියෙනවද? අන්න ඒ වගේ ගොඩක්ම හොඳට හොයලා බලන්න. නැත්නම් සාමාන්‍ය මේ ෆෝන් එකක් ගත්ත කෙනෙක් හරි කන්ටැක්ට් කරගෙන හරි කමන්නේ මේ shop එක ගැන අහලා බලන්න කොහොමද මෙයාලා warranty දුන්නද සර්විස් දුන්නද මිල කොහොමද මිල ගණන් කොහොමද
හොඳට මේ සර්විස් එක කස්ටමර් සර්විස් එකක් දුන්නද ඒද හොඳ ෆීඩ්බැක් තියෙනවද කියලා නෙගටිව් ෆීඩ්බැක් නැති පොසිටිව් ෆීඩ්බැක් තියෙන හොඳ ධනාත්මක ප්‍රතිචාර තියෙන හොඳ ෂොප් එකක්ද කියලා හොඳට හොයලා බලන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම අපිට වගකීමෙන් විශ්වාසයක් ඇතුව ෆෝන් එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවා. එහෙම ෂොප් තියෙනවා. ඔව් එහෙම ෂොප් එකක් තියෙනවා. ඒ තමයි මාතර තියෙන iPhone Gallery shop එක. ඉතින් මේ shop එක ගැන මට 100%ක්ම recommend කරන්න පුළුවන් shop එකක්. ඉතින් මම ෆෝන් එක buy කරෙත් මගේ ෆෝන් එක buy කරෙත් ඉතින් මේ iPhone Gallery මාතර shop එක. ඉතින් මේක මම අවුරුදු 3ක් ආසන්න කාලෙක ඉඳන් මේ දාන shop එකක්. ඉතින් ගොඩක්ම quality phone විකුණන shop එකක්. ඉතින් මම කිව්වා කියලා මේක විශ්වාස කරන්න එපා. එහෙමද? මම කිව්වා කියලා විශ්වාස කරන්න එපා. හොඳට Facebook එකේ වුණා හොයලා බලන්න. ඉතින් මම ෂොප් එක විශේෂයි. මට විශේෂයි කියන්නේ දැන් මම අද කාලේ දැක්ක ෂොප් වලින් කිසිම නෙගටිව් ෆීඩ්බැක් එකක් නැති කවුරුවත් නරකක් කියලා නැති එකම ෂොප් එක වෙන්නේ නැති මේ iPhone Gallery මාතර ෂොප් එක. ඒ තරමටම මේකේ වැඩ quality ඉන්න කට්ටියත් quality මේක කරගෙන යන සර්විස් එකත් සුපිරි ෆෝන් quality හැමදේම quality ෂොප් එකක් තමයි මේ iPhone Gallery මාතර කියලා කියන්නේ. නම් ඉතින් මේ විදිහේ සුපිරිම ෆෝන් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට 7 ඉඳන් 17 වලට පවා ඉතින් ඔයාලගේ මෙයාලගේ ලොකු ස්ටොක් එකක් තියෙනවා. ඉතින් අවුලක් නැතුව ගාල්ල මාතර ඉන්න කට්ටියට දකුණ ඉන්න කට්ටියට ඉතින් ෂොප් එකටම ඇවිල්ලා ඔයාලට මේ හොඳ ෆෝන් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් පළවෙනි contact number තියෙනවා වීඩියෝ එකකට බලන්න description එකේ තියෙනවා comment section එකේ තව මම ෂොප් එක ගැන විස්තර දාන්නම්. ඉතින් මේ contact number වලට call එකක් දීලා ඉතින් ඔයාලට ෆෝන් එකක් ගැන මිල අහන්න පුළුවන්. මිල අහලා ඔයාලට check කරලා ඔයාලට වෙන් කරගන්න පුළුවන් ෆෝන් එකක්. ඉතින් දුර කට්ටියට උනත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඩිලිවර් කරගන්න පුළුවන්. ඉතින් මේ ඩිලිවර් කරද්දී අතමකෝ ෆෝන් එක එහෙම check මේ ඔයාලට හොඳ ෆෝන් එකක් ඒවදී එහෙම check කරමින් බය වෙන්න දෙයක් නැහැ. check කරන්න ඕනේ නැති දවස් මේ ෂොප් එකේ ෆෝන් quality මට ඒකට 100%ක්ම වගකීමෙන් කියන්න පුළුවන්. 100%ක් recommend කරන්න පුළුවන් ෂොප් එකක් තමයි මේ මාතර තියෙන iPhone Gallery shop එක. ඉතින් ඔයාලා සල්ලි නාස්ති කරගන්න එපා. අර වගේ බොරු වලට රැවටෙලා TikTok එකේ මේ අපේ ලොකු ස්ටොක් ආවා මෙන්න මේව දෙනවා ඔෆර් දෙනවා අනම්මනම් කියලා රැවටෙන්නේ නැතුව. ඉතින් මෙන්න මේ වගේ genuine shop එකකට හොඳ shop එකකට ගිහිල්ලා හොඳ quality phone විකුණන shop එකකට ගිහිල්ලා ඔයාලට වැඩේ කරගන්න. සල්ලි නාස්තියක් වෙන්නේ නැහැ. ඒකට අර කලින් සිටියේ වගේ 7 plus එක ගත්තේ කොල්ලගේ වැඩේ වෙන්නේ නැහැ ඔයාලට. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ shop එකකට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය phone එක used or brand new වේවා ඔයාලට අවශ්‍ය phone එක කිසිම බයක් සැකක් නැතුව හොඳ warranty එකක් එක්ක use කරද්දී හොඳ warranty එකක් එක්ක ඔයාලට මේ phone එක ගන්න පුළුවන් මේ මාතර iPhone Gallery shop එකට ආවොත්. ඉතින් මෙයාලගේ ඒ වගේම grade A premium accessories වගේම ඒ වගේම Apple ලගේම original ඒවත් ඔයාලට වෙනම ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් budget යන කෙනෙක්ට ගන්න පුළුවන් premium grade A accessories තියෙනවා. charger cable ඒවත් එක්ක MagSafe වගේ ඒවා තියෙනවා. grade A premium accessories ඒ වගේම Apple ලගේ brand new original ඒවත් මෙයාලගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔය සිද්ධියත් එක්ක කලින් 7 plus එක සිද්ධියත් එක්ක මූලික කරගෙන තමයි මම අද වීඩියෝ ගෙනාවේ. මොකද අතමගොත් අර ලොකු තරහක් වගේම කලකිරීමක් ආවා. මොකද මේ වගේ මිනිස්සු මේ වගේ කොල්ලු අසරණ කරලා කොල්ලොන්ගේ සාලි නාස්ති කරන විදියට රවට්ටලා ෆෝන් දෙන්නේ. ඉතින් අන්න ඒ වගේ වැඩ කරන ෂොප් ඕන තරම් තියෙනවා. ඉතින් අන්න ඒ අතර තමයි මේ මාතර තියෙන iPhone Gallery shop එක වටින්නේ. හරි. අන්න ඒ වගේ ෂොප් වටිනවා. හරිද? අපිව රවට්ටලා නැතුව ෆෝන් එකක් ගන්න. හරිද? අපේ අතේ තියෙන සල්ලි නාස්ති කරන්නේ නැතුව මේ විදිහේ ෆෝන් එකක් ගන්න. ඉතින් මේ වගේ ෂොප් එකක් තියෙන එක අතරම ගොඩක් වටිනවා. ඉතින් ඔන්න විදිහට තමයි අද මමගේ වීඩියෝ එක ඉවර කරන්නේ. ඉතින් තවත් iPhone සම්බන්ධ ගොඩක් වීඩියෝ ගේන්න තියෙනවා. ෆෝන් රිවිව් ගේන්න තියෙනවා. ඉස්සරහට ටිකක් මම බිසි වෙයි. ඒවත් එක ඉතින් අර එක දිගටම වීඩියෝ දාන්නත් බැරි වෙයි. ඉතින් ඒකෙන් දැන් අනිවාර්යයෙන්ම අලුත් කියන නම් channel එක subscribe කරලා bell notification on කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් පරණ කට්ටියත් ඉතින් මම මතක් කරන්න ඕනේ මේ විදි subscribers ලා 4300 ගානකටම ගෙනල්ලා දීලා තියෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි. තව subscribers ලා 5000 target එක තමයි අපිට ඊළඟට යන්න තියෙන්නේ. ඉතින් අලුත් කට්ටිය channel එක subscribe කරලා subscribers ලා 5000 target එකට යන්න ඉතින් ඔන්න මට support එකක් දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපු හම්බෙමු. සුබ දවසක්.